අනුරාධපුරේ ජේතවනාරාමේ තියෙන කෞතුකාගාරය තමයි මේක. ඒක ඇතුලේ ගොඩාක් දේවල් තියෙනවා ඇත්තටම බලන්න. මමත් මුල්ම පාර තමයි මේ ගියේ. ඒකේ තියෙන ඒ කියන්නේ පුරාවිද්‍යා භූමියක් තියෙනවනේ ජේතවනාරාමයේ අවට. එතකොට ඒ අවට භූමියේදී කැණීම් කරලා හොයාගත්ත දේවල් තමයි මේ තියෙන්නේ. එතකොට මේ වගේ කෞතුකාගාර ගණනාවක් තියෙනවා අනුරාධපුරේ විසිරලා. එතකොට ඒකෙන් එකක් තමයි මේ ජේතවනාරාමේ තියෙන මේ කෞතුකාගාරය. එතකොට මේ කෞතුකාගාරයට ඇතුල් වෙන්න ඕගොල්ලන්ට රුපියල් 120ක වගේ ටිකට් එකක් මට මතක විදිහට ගන්න තිබ්බා. ඒ ටිකට් එක අරගෙන වාට පුළුවන් ඒ කෞතුකාගාරය බලන්න. ඒ වගේ කෞතුකාගාර කීපයක්ම තියෙනවා බලන්න. සාමාන්‍යයෙන් දවසක් දෙකක් වගේ ඉන්නවා නම් අනුරාධපුරේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ කෞතුකාගාර ඔක්කොම ටික. මේ කෞතුකාගාරවල තියෙනවා ගොඩක් පරණ දේවල්. ඒ කියන්නේ මුරගල්, කොරවක් ගල්, ඊට පස්සේ ඔය තියෙනවා මේ සෙල් ලිපිවල කෑලි, ඊට පස්සේ ඔය ගොඩනැගිලි වල අත්තිවාරම් වල කොටස්. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා බලන්න. ඔය ඔතන පේන්නේ දැන් වැසිකිලි ගලක්. ඇත්තටම දැන් ඉස්සර කාලේ ඉඳන්ම ලොකු දියුණු සංස්කෘතියක් තිබ්බා කියන එක පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලින් අපිට මොකද අතීතයේ ඉඳලම වැසිකිලි කැසිකිලි පාවිච්චි කරලා තියෙනවා අපේ මුතුන් මිත්තොන්ගේ ඉඳලම. ඒක නිසා ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ තව ඔය කුළුණු වල කොටස් ඒ වගේ තව ඉස්සරහට යනකොට බලතේ ප්‍රතිමාවක කොටසක් තියෙන්නේ. ඊට පස්සේ ප්‍රතිමාවල විස්තරක් තියෙනවා මේ පෝරු වල දාලා ඒවත් කියව ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒ කෞතුකාගාර ඇතුලේ ඕන තරම් ෆොටෝ ගන්න පුළුවන්, වීඩියෝස් ගන්න පුළුවන්, ගැටලුවක් නැහැ කිසිම. විස්තර උනත් අහගන්න පුළුවන්. ඉතින් ඉන්න කට්ටියෙන් අපි යනකොට එක්කෙනෙක් විස්තර කරගෙන ගියා. අපිට ඒක නිසා යාව කන්ටැක්ට් කරගන්න බැරි වුණා. අපි ඉතින් බලාගෙන ගියා මේ තියෙන දේවල් ටික. ගොඩක් වටිනවා ඇත්තටම. ඉතින් ගිහිල්ලා බලන්න පුළුවන් නම් ඒක තියෙන්නේ ඇත්තටම ජේතවනාරාමයට පිටිපස්සට වෙන්න. ඔයගොල්ලන්ට ඒකට යන්න පුළුවන් ලේසියෙන්ම. ගිහිල්ලා බලන්න කියලා ඊයොත් එහෙම ගිහිල්ලා බලන්න කියලා මම කියන ඕගොල්ලන්ටත්. මේ සිරිපතුල් ගල් මේ තියෙන්නේ. ඊට පස්සේ බලමු අපි තව මොනවද. ඒකත් බුද්ධ ප්‍රතිමාවක කොටසක් ඔය තියෙන්නේ. ඊට පස්සේ ඔය තියෙන්නේ පිළිම වල හිස් කොටස්. එක බුද්ධ පිළිමයක අර සමාධි පිළිමයක වගේ කොටසක් ඒක. තව ඔය සෙල් ලිපියක කොටසක් ඒ තියෙන්නේ. සෙල් ලිපියේ තියෙන විස්තරයක් ඔක්කොම තියෙනවා එතන. සඳහන් කරන මොනවද තියෙන්නේ කියලා සෙල් ලිපිය ඇතුලේ. බලන්න පුළුවන් මේ දේවල් ටික. ඊට පස්සේ ඔය තියෙන්නේ ගල් කුළුණක කොටසක් මට මතක විදියට. ඊට පස්සේ එතන තියෙන අර සමාධි පිළිමයක කොටසක් තියෙන්නේ. ඇත්ත මේක මං හිතන්නේ කඩා වැටිලා මොකක් හරි වෙලා ඔය කුළුණක කොටසක් තියෙන්නේ. ඒ වගේ අර මොකද තියෙන මං හිතන්නේ ඔය නාග දේවතාවියගේ රූපයක් ඒ තිබ්බේ. ඒකත් ඒ වගේ රූපයක්. මේ තියෙන කුළුණක ඉහළ කොටසක් තියෙන්නේ. ඔය තව වාමන රූප තමයි ඔය තියෙන්නේ. ඇතෙක් රූපයක් ඒ තියෙන්නේ. එතන තියෙනවා පුන් කලසක්. ඒතරම් කුරක් අංගාරක් ඉස්සර පාවිච්චි කරලා. මේ තියෙන්නේ තවත් අර කුළුණක ඉහළ කොටසක් තියෙන්නේ. ඒකේ මං හිතන්නේ තවත් ඉහළට තියන්න තමයි ඔය පොඩි සිදුරක් වගේ තියෙන්නේ.
ඒකත් ඒ කොළුණක් තියෙන්නේ ඒකේ ඉහළ කැටයමක් තියෙන මං හිතන්නේ මකර රූපයක් වගේ තියෙන්නේ. ඒත් ඔය ගල් කණුවල කොටස් වගේ තමයි තියෙන්නේ. තියෙන්නේ අපි මුලින්ම බලපු කොටසේ සම්පූර්ණම තියෙන පුරාවස්තුවල පොඩි ක්ලිප් එකක්. මේ වගේ කොටි 2-3කින් 3-4කින් විතර සමන්විත වෙනවා මේ කෞතුකාගාරය. චේතනාරාමේ කෞතුකාගාරය. ඇත්තටම මේ යන්න ඕනම තැන් කීපයක් තමයි ඇත්තටම මේ කෞතුකාගාරය. මොකද අපි ගොඩක් වෙලාවට අටවස්ථාන වන්දනා කරාට මේ කෞතුකාගාර වලට යවෙන්නේ නැහනේ. ඒක නිසා පොඩි දරුවෝ එහෙම ගොඩක් වෙලාවට මේ වගේ තැන් වලට එක්ක යනවා නම් හොඳයි. ඒගොල්ලන්ට ඉගෙන ගන්න දෙයක් තියෙන නිසා මේ තියෙන්නේ කැණීම් වලදී හම්බෙච්ච පිළිම පොඩි පිළිම වල රූප තමයි තියෙන්නේ. ඒ වගේ තියෙන එක පිළිම වර්ග මෙතන ඔක්කොම සඳහන් කරලා තියෙන මොනවද කියලා මේ පිළිම. ඊට පස්සේ ඔය තියෙන්නේ එක තව හම්බෙච්ච පුරාවස්තු වල කොටස් රූප තියෙනවා. ගිරවෙක්ගේ රූපයක් එහෙම සත්ත්ව රූප තියෙනවා. ඊට පස්සේ ඔය මම හිතන්නේ ඒක තැටියක්. ඊට පස්සේ ඔය කෝරු. ඊට පස්සේ එක කොටස් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔය තියෙන්නේ පපළු වලින් හම්බෙච්ච මේවා. ඊට පස්සේ ඔය කාසි එහෙම හම්බෙච්ච ඊට පස්සේ ඔය තියෙන පපළු මාල එහෙම හම්බෙච්ච කැණීම් වලින්. තියෙන කාසි එහෙම හම්බෙච්ච ගොඩක් පරණ කාසි තියෙනවා එතන. මමත් සමහර කාසි දැක්කේ මුල්ම වතාවට. ඒ වගේ ඇත්තටම කාසි දැක්කේ. සමහර කාසි මට හිතෙන රත්තරන් වලින් හදච්ච කාසිත් තියෙනවා එතන. මොකද ඒ කාලේ රත්තරන් නුත් පාවිච්චි කරලා තියෙනවා ගන්දිනු කරන්න රත්තරන් කාසි එහෙම. මේ කාසි මොනවද කියන එකත් එතන සඳහන් කරලා තියෙනවා මොනවද කියලා. කාසි වර්ගත් ගොඩක් තියෙනවා. කාසි වර්ග පස්සේ තියෙන මංජු සාහෙම එක දේවල් දාන්න පාවිච්චි කරපු. ඊට පස්සේ ඔය ඇත්දල වලින් හදපු ආභරණ. ඊට පස්සේ එක ආයෙත් මොන තමයි තියෙන්නේ. තින්නේ කරඬු. ඒවත් මට හිතන විදියට හදලා තින්නේ ඔය මේ ඇත්දලවල කොටස් වලින්. ඊට පස්සේ ඔය ආපහු තියෙන පබළු වලින් කරපු නිර්මාණ භූමියෙන් හම්බෙච්ච ගොඩක් ඔය පබළු වලින් කරපු නිර්මාණ ගොඩක් හම්බෙලා තියෙනවා. මම දන්නේ නැහැ මොකක්ද හේතුව කියලා. ගොඩක් පබළු නිර්මාණ තියෙනවා මේ භූමියේ. තියන්නේ තව පබළු නිර්මාණ වලින් කරපු නිර්මාණයි පබළු ඒ හම්බෙච්ච. පස්සේ පලිංකු වලින් හදපු කරඬු. ඊට පස්සේ බුදු පිළිම වල
කැපලි වගේ තියෙනවා. ඊට පස්සේ ගොඩක් තියෙනවා කරඬු එහෙම. තවත් පබළු නිර්මාණ. අංකෙදි තියෙනවා. ඊට පස්සේ අය පබළු මුතු දේවල් තියෙනවා. විදුරු පාචන වල කොටස්. තින්නේ පොරණ ඡායාරූපත් එක්ක අලුත් ඡායාරූප මොනවද කියලා ඔය තූපාරාමයේ ඉස්සර තිබිච්ච විදිය සහ දැන් තියෙන විදිය. තියෙන රුවන්වැලි මහා සෑය. ඔය තින්නේ ඒක සැටිය වෙනවා. අපේ ගෙඩිය ජේතවනාරාමයේ. ඊට පස්සේ තියෙන මේ මැටි වලින් හදපු වාජන. වාජන මැටි වලින් හදපු කල වගේ ඒවා. ඉතින් මැටි වලින් හදපු පුවරු. ඉතින් වැසිකිලි පෝච්චි කීපයක්. ඒ කාර්ය වාවිච්ච කරපු වැසිකිලි පෝච්චි. එක පුවරු බිත්ති කොටස් වගේ දේවල්. තින්නේ දවස්වල පාවිච්චි කරපු ජල ප්‍රවාහන හරි මන ප්‍රවාහන හරි කරන්න මැටි ජල නල බඳුනා. මේ එකක්. ඒ කියන්නේ මැටි වලින් හදපු වෝටර් ලයින් එකක් වගේ එකක්. ඉතින් පාවිච්චි කරලා තින්නේ මැටි වලින් තමයි නල හදලා තිබිලා තියෙන්නේ. මැටි වලින් කරපු පෝච්චි. මැටි බඳුන් එක එක. මේ මැටි බඳුනක් හම්බෙච්ච එක අර කිරණ පරීක්ෂණයක් තමයි පෙන්වලා තියෙනවා. මේ වගේ ගොඩක් දේවල් ඉතින් බලන්න පුළුවන් මේ අනුරාධපුරයේ ජේතවනාරාම කෞතුකාගාරයට ගියොත් එහෙම ඕගොල්ලන්ටත් මම යන්න කියලා ආරාධනා කරනවා. මොකද ඒ වගේ දෙයක් බලන එක ඇත්තටම මට හිතෙන වැදගත් වෙයි කියලා. ඒ දවස්වල තිබිච්ච දේවල් අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ පාවිච්චි කරපු දේවල් ඊට පස්සේ ඒගොල්ලෝගේ තාක්ෂණය ගැන පොඩි හරි අවබෝධයක් ගන්න පුළුවන්. මේ තින්නේ එතන කෞතුකාගාරයෙන් එළියට බැස්සට පස්සේ අපිට පේන කැණීම් කරපු භූමිය. කැණීම් කරපු භූමියයි ජේතවනාරාමයේ තමයි අපිට පේන්නේ දැන් ඔය.
එතනින් නම් ඔයගොල්ලන්ට පයින්ම යන්න පුළුවන් ජේතවනාරාමයට. ලොකු දුරක් නැහැ. මම කියනවා ආපහු පාරක් ගිහිල්ලා ඒ අත්දැකීම ලබා ගන්න කියලා. මොකද ඒක ගොඩක් වටිනවා කියලා මට හිතෙනවා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයගොල්ලන්ට සුබ දවසක් හැමෝටම. Mama